කොටින්ම කිව්වොත් ලංගම බස් එක නැග්ගාම පූජ්‍ය පක්ෂයකන සීට් එකටත් හෙට අනිද්දා සුදුහුණු ගාලා මේ කට්ටිය අප්‍රයින් කරනවා. මේ ඇත්ත තේරුම් කරගත්තේ නැත්නම් 22 වෙනිදා වෙනකොට මේ රටේ මහා සංඝරත්නයටත් අහිංසක මිනිසුන්ටත් මරුන් කන්න වෙනවා. මුස්ලිම් සහෝදරයන්ටවත් දෙමළ සහෝදරයන්ටවත් සිංහල සහෝදරයන්ටත් ආගමක් අදහන්න බෑ ප්‍රසිද්ධියේ. පෙරහැරක් කරන්න බෑ අපේ සංස්කෘතියක් අදහන්න බෑ. දැන් රුදුරු වෙසින් ඉන්නේ ලේ අපි විපාසයෙන් ඉන්නේ බලය ගත්තාම විය හැකි තත්ත්වය ඉතාමත් භයානකයි. ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේලාගෙන් වැඳලා ඉල්ලනවා ගමක් ගානේ ගිහිල්ලා ගෙයක් ගානේ ගිහිල්ලා මේ තියෙන අනතුර පැහැදිලි කරලා ලබන 21 වෙනිදා අපේ සිංහල බෞද්ධ ගෙවල් වල මිනිස්සුන්ට බුදු පහන පත්තු කරලා අදිෂ්ඨාන ශීලීව ගිහිල්ලා සතිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති කරන ඒ උතුම් පරමාදර්ශී චරිතය මේ රටේ ජනාධිපති කරන ඒකායන පරමාර්ථය යුගයේ කාර්යභාරය හැටියට ඉටු කරන්න කිය සේරම අහෝසි කරන්න වෙසනයක් එමින් තිබෙනවා. ඒක නිසා මාලිගා පූජා නැහැ. නවම් පෙරහර මොනවත් නැහැ. කටින පින්කම් සම්පූර්ණයෙන්ම සමාප්තයි. ඔය ඔක්කක්වත් කරන්න මොනවත් බෑ. ඒවා තහනම්. ඒවා දියුණුවට බාධා හැටියට තමයි සලකන්නේ. ඒ නිසා තමයි අන්‍යාගමික අනාගමික නිර්ආගමික රාජ්‍යයක් නිෂ්පාද නිර්මාණය කරගන්නවා කියන තැනට එන්නේ. මේ රට නැති වෙනවා අපිට. මේ රට අපිට නැති වෙන අර සජිත් ප්‍රේමදාස මැතිතුමා අනිවාර්යෙන් පුටුවේ වාඩි කළ යුතුයි. එහෙම නැති වුණොත් අපිට රටක් නැහැ හාමුදුරනේ. දහම් පාසල් කටින පිංගම් අරවම කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. ගම්පහ ඉඳලා ආවේ. ඉතින් මම මේ 50ක් අරගෙන ආවා. ඉතින් හරි සන්තෝෂයි. අවුරුදු 16කට පස්සේ ජීවමානව අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ සාදු වැඳ ගන්නයි මේ යන්නේ. මේ වගේ අවස්ථාවක් ලැබලා දෙනට අපි රජයට බොහොම ස්තුතියි. අවුරුදු 16කට පස්සේ මේ දළදා වහන්සේ දැකේ ලබා දීම අපි මේ දුරකථන ගෙවාගෙන තංගල්ලේ ඉඳන් ඇවිල්ලා ඊයේ හවස් ඇවිල්ලා ආ බාධක නැති වුණත් අපි ලොකු සතුටකින් තමයි මේ ගමන ආරම්භ කරන්නේ. ඇත්තටම මේ ජීවිතේ මට නම් ලැබුණු දුර්ලභම භාග්‍යවත් උතුම් පිනක් මේක. ජීවමාන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දකින්න තමයි අපි අද මේ යන්නේ. ඉතින් හරිම ආසේ වන පුදා ගැනීමට ලොකු පිනක් අපිට කරලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමා. අනේ ඉතින් ලොකු බුදු පිනක් මේක. අතම පහක් විතර ආවා. දැන් අවුරුදු 13කට පස්සේ දළදා වහන්සේ වඳින්න එන්නේ අපි. හරිම සන්තෝෂෙන් ඉන්නේ. මේ වන විටත් දහස් සංඛ්‍යාත ජනකායක් සිරි දළදා වන්දනාවට මහනුවරට පැමිණ සිටිනවා. දෙවනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දහස් සංඛ්‍යාත සදහැවතුන්ගෙන් මහනුවර වීදි මේ වන විට පිරී අවස්ථාව. ඔබ මේ දකින්නේ ප්‍රධාන මාර්ග ත්‍රිත්වයක් ඔස්සේ සිරි දළදා වහන්සේ සදහැ සිතින් වන්දනා කරගන්න පිළිවෙතින් පෙළගැසෙන ශ්‍රී ලාංකීය සදහැවතුන්. අද ආරම්භක දවසේදී පස්වරු 3:30 සිට 5:30 දක්වා දෙහෝරාවක කාලයක් මේ සදහවතුන්ට උතුම් දළදා වන්දනා වෙනුවෙන් ඉඩහසර විවර වෙනවා. හෙට සිට දහවල් 12 සිට පස්වරු 5 දක්වා මේ සදහවතුන්ට උතුම් දන්තධාතුන් වහන්සේ දැකලා වැඳ පුදා ගැනීමේ භාග්‍ය හිමි වෙනවා. දෙයක් නේ කරේ. මොකද මේ වගේ අවස්ථාවක් ආයේ ඇයිද නැද්ද කියන්න අපි දන්නේ අපේ ජීවිතේ. මා මෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දැක්කහා සමානයි මේ ලැබීම. ඒ වගේම මේ ජනාධිපතිතුමාට තවත් හරියන්නවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ වගේ කටයුත්තක් කරපු කෙනා. ඊයට හරි වැඳ පුදාගෙන තමයි යන්නේ පුතා. අද වැඳලා හිට හරි වැඳගෙන තමයි යන්නේ. සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සදහැවතුන් වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක වනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ අද සිට මහනුවර දක්වා දුම්රිය ගමන්වාර 8ක් ක්‍රියාත්මක බවයි. මහනුවර බලා යාමට බොහෝ පිරිසක් ඊයේ රාත්‍රියේ සිටම කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙමින් සිටිනවා. මම
තාම නම් ඇදලම නෑ. ගොඩාක් වින්දෙනවා. මේ වගේ අවස්ථාවක් ලබා දුන්නා. දළදා වහන්සේ ප්‍රදර්ශනය කරනවා කියපු දා ඉඳලම කොහොම හරි දළදා වහන්සේ වන්දනා කරන්න ඕනේ කියලා මගේ යාළුවොත් සහෝදරයොත් ඔක්කොම එකතු වෙලා හිතාගෙන හිටියා. මගේ පුතා ඊයේ උදේ ඉඳලම මෙහෙ නැවිතිලා හිටියා. ඉතින් අපිට ලොකු පිනකට මේ පළමුවෙන්ම වන්දනා කරන්න පොලිමේ ඉඳ ලැබුණා. අද පාන්දර 4යි බණ්ඩාරවල ඉඳලා එනකොට දළදා වහන්සේ අවුරුදු 16කට පස්සේ තමයි මේ වන්දනා කරවන්නේ. සාදු 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 හැම වෙලේම ඇඟ සලිත වෙනවා දළදා වහන්සේ වන්දනා කරන්න. මම අවුරුදු 16කට කලිනුත් වන්දනා කරා. ඊට පස්සේ මේ සැරේ මේ අපේ මම හිතනවා මගේ අන්තිම වඳින්න ලැබෙන වාරේ කියලා. මොකද අපි වයසයි අවුරුදු 60 පැනලා මේ වගේ වන්දනාවක් මිනිසුන්ට වන්දනා කරන්න ලබා දුන්න එක ගැන ප්‍රධාන වශයෙන් ජනාධිපතිතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔව් මං ඉස්සෙල්ලාම මේ මගේ පින් ඔක්කොම අනුමෝදන් කරන අපේ උත්තම ජනාධිපතිතුමාට. ඒ ජනාධිපතිතුමා නිසා තමයි අපිට මේ වගේ දුර්ලභ ගණයේ අවස්ථාවක් උදා කරලා දුන්නේ. අපි දැන් ගොඩක් වයසයි අපිට දැන් ඊළඟ වාරයක පෙන්වන්න ගත්තොත් අපි ඉන්නේ නැති වෙයි. අපිට ගොඩාක් සතුටුයි. මේ ඇත්තට මේ ජනාධිපතිතුමාට මේ සියලු දෙනාම රැස් කරන පින් අනුමෝදන් වෙලා එයාට තව තවත් රට ජාතිය ආරක්ෂා කරගෙන මේ වගේ මේ බෞද්ධ ජනතාවට අවස්ථාව ලබා දෙන්න උත්සාහ කරන එක අපි සතුටින් අනුමෝදන් කරන ජනාධිපතිතුමාට මේ පින් සියල්ලම. අපි මේ වෙලාවේදී සිහිපත් කළ යුතුයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් තමන්ගේ හිතේ තිබෙන අදිෂ්ඨානය ශ්‍රද්ධාව අනුව අපේ රටේ ජනතාව වෙනුවෙන් මේ ලබා දුන්නා වූ අවස්ථාව ඊ타මත්ම නිර්මලව සනිටුහන් කරමින් දළදා හාමුදුරුවන් වහන්සේ වන්දනාමාන කරගත්තා. ඒ වගේම දිව්‍ය විමානයක් බඳු දළදා මාලිගාවේ පිටතත් ඇතුළතත් අද ධර්මස්කන්ධයේ ප්‍රභාෂ්වරයෙන් බැබලෙනවා. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් මේ අවස්ථාවේදී දළදා වහන්සේ වන්දනාමාන කර ගැනීමෙන් අනතුරුව මේ සියලු පින්වතුන් පින්වතියන් වෙනුවෙන් ඒ අවස්ථාව සලසා දෙමින් මෙම ස්ථානයෙන් නික්ම යන්නට සූදානම් වන වෙලාව අපේ රටේ රාජ්‍ය නායකයන් හැටියට සැබෑ ලෙසම අහිංසක ජනතාවට කිසිදු ભેදයකින් තොරව මේ අවස්ථාව උදා කර දී තිබෙනවා. ඉතින් ජනතාවගේ අභිලාෂය අපි මෙහෙම සිහිපත් කරමු. ඉන්දු සැයුරේ මුතු පබළුව ආයෙත් බැබලෙන්න ඕන. රිදුණු බිඳුණු හැම හිතක්ම තව සුවපත් වෙන්න ඕන. අද විතරක් නෙවෙයි හෙටත් රට ලස්සන වෙන්න ඕන. මට විතරක් නෙවෙයි තවත් රටටම හරියන්න ඕන. අපේ රටේ සියලු ජනතාවගේ ඒකායන අභිලාෂය වන්නේ මෙයයි.